දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. අයිබෝන් දල්ලකි වෙනසක් තේ අස්වනු සංග්‍රාමයේ ජාතික වැඩසටහන සරණවාහිනී විශේෂාංගය එක්ක තමයි ඔබ අද දවසේත් එක් වෙලා ඉන්නේ. අද වැඩසටහන ආරම්භයේදී ඔබට අපූර්ව කතාවක් කියන්න අපි කල්පනා කරා. ඒ තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක් කරපු අපූර්ව පරීක්ෂණයක්. ඔහු කරේ එක සමාන වතුර භාජන තුනකට මීයෝ 3 දෙනෙක් දාලා මොවුන්ට ජීවිතය බේරගන්න යන වෙලාව ගණනය කරා. විනාඩි 15ක් විතර යද්දි ජීවිතයත් එක්ක පොරබදින මේ මීයෝ බේරගෙන නැවතත් වතුර භාජන වලට දාලා නැවතත් ඔහු ගණනය කරා මොවුන් කොපමණ වෙලාවක් මේ වතුරත් එක්ක සටන් කරනවද කියලා. ඔබ හිතන්නේ විනාඩි 15කටත් අඩු කාලයකදී මේ මීයෝ ජීවිතය හැර ගියා කියලාද? හැබැයි මේ මීයෝ 3 දෙනා පැය 60කටත් වඩා වැඩි කාලයක් වතුරත් එක්ක පොරබැදලා ජීවිත සටනේ නිරත වුණා. ඉතින් මේකෙන් අපිට ගන්න තියෙන පණිවිඩය තමයි බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ. ලංකාවේ කුඩා තේ වතු හිමියාට ලංකාවේ තේ ශේෂ්ත්‍රයට නැවුම් බලාපොරොත්තුවක් ගෙනාපු දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමයේ ජාතික වැඩසටහන මේ වෙනකොට ලංකාවේ තේ ශේෂ්ත්‍රයට අලුත් ජවයක් ගෙනා. ඉතින් ඒ අලුත් ජවයත් එක්කලා පහුගිය දවසේ අභිෂෙස් ගන්නපු හොඳම තේ ගොවියෝ හොඳම පොකුරු ගොවි කණ්ඩායම් බලන්න අද දවසේ ඔබ රැගෙන යන්න තමයි අපි සූදානම්ෙන් ඉන්නේ. එහෙමනම් රත්නපුර ගාල්ල මාතර දිස්ත්‍රික්කවල හොඳම ගොවියෝ හොයාගෙන යන මේ ගමනට එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට. ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලැබපු හොඳම තේ ගොවියෝ සහ හොඳම කණ්ඩායම් වල මේ සාර්ථකත්වයේ කතාව අනිවාර්යෙන් රටට පෙන්විය යුතුමයි. ඒ ජාතික වගකීම අතේ දරාගෙන අපි දැන් සූදානම්ින් සිටිනවා ඔවුන්ගේ හඬ ඔබට ගෙනෙන්න. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. මම කපිල් විධානපතිරණ ඕපාත එක කණ්ඩායමේ නායකයා. මම CSC සම්මුව්‍යාපාරය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමග දල්ලකින් වෙනසක් වැඩසටහන හා සම්බන්ධ වුණා 2024 මැයි මාසයේ. ඇත්තටම අපි ගොඩක් තාක්ෂණිකරු දැනගෙන හිටියත් අපි ප්‍රායෝගික වශයෙන් අපි මේක අත්දැකීම් ගත්තේ මේ වැඩසටහන සම්බන්ධ වීමෙන්. මේ වෙනකොට අපි ඒකෙන් සෑහෙන දියුණුවක් අපි අධිතාක්ෂණික පොහොර වගේ දේවල් භාවිත කරන්න පටන් ගත්ත මේ වැඩසටහනත් එක්ක. ඒ වගේම යන්ත්‍රෝපකරණ භාවිතය මේ තේ වගාවට යොදාගන්නේ කොහොමද කියන එක ගැන තාම දැනුවත් වීමක් වුණා. මේ වෙනකොට අපේ වගාව අපේ ගිය අවුරුද්දට සාපේක්ෂව සෑහෙන කියන්නේ 140කින් පමණ වර්ධනයක් අපිට මේ වෙනකොටත් අපිට අත්දැකීමම අපිට ලැබිලා තියෙනවා. මේ මගේ ශේෂ්ත්‍රය භූමි ශේෂ්ත්‍රය අපිටත් පේනවා සාමාන්‍යයෙන් මේක දැන් මාස 3ක් වගේ වෙන මේක මේ පොර භාවිත කරලා මේ වෙනකොට ඒකේ සෑහෙන දියුණුවක් තියෙන මේ වෙනකොට අපිට අපි ඇත්තටම තේ වගාවත් එක්ක සෙවණ කියන සාධකය ගැන දැනුවත් වුණේ මේ වැඩසටහනත් එක්ක. ඊට අමතරව මේ තලු නෙලීමේදී වැදගත් මේ ඒක පැහැදිලි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මහතුරුත් CSC මහතුරුත් දල් නෙලීමේ කියන්නේ මේ නැටි කොට වීම ඊළඟට බංගි ඉවත් කිරීම ගැන අපිට පස්සෙන් හිටිය නිතරම මේක මේ අපේ මේ ඉඩමේ වෙනවා ඇති සාමාන්‍යයෙන් මේ යම් මට්ටමකට ඉඩම දැන් ඇවිල්ලා තියෙනවා. එතෙන්ට එන්න හයියක් වුණේ මේ අපේ මේ දල්ලකින් වෙනසක් වැඩසටහන. ඉතින් ඇත්තටම නැවතත් ස්තුතිවන්ත වෙනවා මහතුරුන්ටත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මහත්මින්ටත් මේ අපිට මේ දීපු සහයෝගය. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. දල්ලකින් වෙනසක් වැඩසටහන හඳුන්වා දීම නිසා සාර්ථක ගොවියන් බවට මේ කණ්ඩායම් පත් වුණා කියන එක මම අව්‍යාජව කියන්න ඕනේ. ඒකට හේතුව අඩු දැනුමක් සහිතව මේ වැඩසටහනට ඇතුල් වෙලා දැනුම් සම්භාරයක් සහිතව ඒ වැඩසටහනෙන් අපට එළියට එන්න අවස්ථා උදා කරලා දුන්නේ මේ දල්ලකින් වෙනසක් වැඩසටහන කියලා කියන්න ඕනේ. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, CIC සමාගම සහ කුඩා තේ වතු හිමියන් ඒකාබද්ධ කරන කණ්ඩායම් 3ක සහභාගීත්වයෙන් එහිදී ඇත්ත වශයෙන්ම තෝරගනු ලැබුවේ
ප්‍රදේශයේ දළු අස්වැන්න සාපේක්ෂව අඩු ඉඩම් හිමියන් ඔවුන් 20 දෙනෙක් පමණ තෝරාගෙන එක කණ්ඩායමකට ගොනු කළා. ඒ කණ්ඩායම සාපේක්ෂව අස්වැන්න ලබා දෙන්නේ කොහොමද කියලා මේ නිරීක්ෂණ කණ්ඩායම විසින් අපට මඟ කියා දුන්නා. විශේෂයෙන් තේ වගාව කියන්නේ අපිට නැවුම් ආස්වාදයක්. ඒ නිසා මම විශ්වාස කරනවා ඉදිරියේදී මේ වැඩසටහන නිසා මේ වගා ආදර්ශනීය දැකලා තරුණ පරපුර මේ අවස්ථාව වැළඳ ගනී කියලා. පරිවර්තනීය වෙනසක් සිදු වෙන හැරවුම් ලක්ෂයක් කියලා මම අවසාන වශයෙන් කියන්න කැමතියි. කුඩා තේ සංවර්ධන අධිකාරියේ ව්‍යාප්ති නිලධාරී මහත්වරු සහ අපේ තේ පරීක්ෂක මහත්තයාත් එක්ක PI සමාගමේ ශේෂ්ඨ නිලධාරී මහත්වරු ඇවිල්ලා අපිට අපේ දුර්වල වෙලා තිබිච්ච ඉඩම් පිළිබඳව විශාල උපදේශ මාලාවක් ලබා දුන්නා. කණ්ඩායම එකතු කරලා කණ්ඩායම් වශයෙන් උපදෙස් දුන්නා. ඊට පස්සේ ඉඩම් වලට ඇවිල්ලා බොහෝ දේවල් අපිට කියලා දුන්නා. විශේෂයෙන්ම මේ වැඩසටහනින් ලැබපු සාර්ථකත්වය තමයි අපි රැඳිලා හිටියේ සම්ප්‍රදායික ක්‍රමවලනේ. ඉඩමට තේ ටික හිටෙව්වා, සාම්ප්‍රදායික විදිහට පෝර ටිකක් දැම්මා. දළු නෑ කියලා සමහර වෙලාවට පෝර සමාගම් වලට දොස් කිව්වා. අපි විද්‍යාත්මක ක්‍රම වලට යන්න පසුබෑමක් තිබුණා. ඒ කියන්නේ අලුත් පෝර වර්ග පාවිච්චි කරන්න ඒ වගේ දේවල් පිළිබඳව උනන්දුවක් තිබුණේ නැහැ. මේ සැරේ මේ වතාවේ මේක තරඟයක් වශයෙන් මේ විදිහට කරපු නිසා අපි මං හිතන්නේ ඒ ටික හරියටම කරා. ඒ හරියටම කරපු එකේ ප්‍රතිලාභය අපි දැන් අත්විඳිනවා. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරන්න පටන් ගත්තට පස්සේ මේ කාණු වල දේවල් පොහොර භාවිත විශේෂයෙන් පොහොර භාවිත ඒවා කරගෙන යනකොට මේ සෑහෙන වෙනසක් මම දැක්කා. ඊට පස්සේ එන්න දළු ප්‍රමාණය වැඩි වෙනකොට මම රන් දළු කඩන්න පටන් දින 5න් 6න් 7න් වගේ දළු කඩන්න පටන් ගත්තා. කොහොම හරි මම මගේ දළු දෙන ආයතනයේ හොඳම රන් දළු සපයන්නා මම වුණා. මට මේ ඇත්තට මේ තත්ත්වය උදා කළ දුන්නේ CISකේ මහත්වරු. දැල්ලකින් වෙනසක් තේ අස්වැන්න සංග්‍රාමයට සම්බන්ධ වෙන සතර මම මේ සේරම ජයග්‍රහණ ලැබුවේ. ඇත්තටම මේ කුඩා තේවතු මේ අධිකාරියේ මොහොටි මහත්තයා අපේ මේ ජයසුන්දර මහත්තයා විශේෂයෙන් සාලී ජයසුන්දර මහත්තයාගේ උපදේශ අනුව තමයි මම වැඩ කරේ CISක සමාගමට අමතරව. ඇත්තටම මම දැන් රටම දන්න තත්ත්වයකට පත් වෙලා ඉන්නවා මේ වැඩසටහනට සම්බන්ධ වුණාට පස්සේ. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. ගාල්ල දිස්ත්‍රික්කයේ මේ ජයග්‍රහණයට සම්බන්ධ වුණු තේ ගොවියන්ව දිරිමත් කරපු නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. ඔවුනුත් පහුගියදා පැවැත්වෙච්ච ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී අභිෂේක් කැන්නුණා. අපි ඔවුන්ගෙනුත් අහලා බලමු මේ සඳහා දීපු නායකත්වය පිළිබඳව ඔවුන්ට දැනෙන්නේ මොකක්ද කියලා. මේ දල්ලකින් වෙනසක් කියන වැඩසටහන ඇත්තටම කුඩා තේ වතු සම්බන්ධ අධිකාරියත් CIC කෘෂි ව්‍යාපාරාංශයත් ඒ වගේම තේ පරීක්ෂණ ආයතනයත් අපේ කුඩා තේ වතු සංවර්ධන සමිතියත් එක්ක අහුවෙලා සියලු දෙනාගේ ඒකාබද්ධව කරපු වැඩසටහනක්. ඒ වැඩසටහන තුලින් අපිට ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් වුණා. අපේ කුඩා තේ වතු සියලු දෙනා එක්කව කරලා පොකුරු කණ්ඩායම් පිටවලා ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් පොකුරු කණ්ඩායම් 75ක්. ඒ වගේම මගේ LPTA සේවා කොට්ටාසේ පොකුරු කණ්ඩායම් අපි 4ක් පිටෙව්වා. ඒ තුලින් අපි දක්ෂ ගොවීන් හඳුනගත්තා. ඉතින් මේ වෙනකොට මම හිතන්නේ අපේ ගොවීන් මේ අවුරුද්දක් අවසානයේ තාමත් හොඳ තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි එකිනෙකට වෙනස්ව කටයුතු කරපු කණ්ඩායම් කීපයක් තිබුණේ. නමුත් මේ ව්‍යාපෘතිය තුලින් පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය, ප්‍රජාව සියලු දෙනා එක්කහු වුණා. ඒ තුලින් මේ අපේ ව්‍යාප්ති කටයුතු ගොවීන්ට දැනුම ලබා දීම ඉතාමත්ම පහසු කාර්යයක් වුණා. ඒකදී ගොවීන් ඒ සමාගමු විශේෂයෙන්ම CIC පොහොර සමාගම, කුඩා තේ වතු සමාධිකාරිය, ශ්‍රී ලංකා තේ පරීක්ෂණ ආයතනය, අපේ කුඩා තේ වතු සංවර්ධන සමිති මේ සියලු පාර්ශව ඒකාබද්ධව ඉතාමත් සමගියෙන් කටයුතු කරා. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් කුඩා තේ වතු හිමියන්ගේ ඉඩම් සංවර්ධනය වගේම උන්ගේ ආර්ථික මට්ටම දියුණු වෙන වගේම සමස්ත ශ්‍රී ලංකාවටම මෙවැනි ක්‍රියා තුළින් ඉතා විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ වැඩසටහන තේ වගාකරුවන්ගේ නව හැරවුම් ලක්ෂයක් බවට පත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙන මේ වැඩසටහන. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු අපි සියලු දෙනා ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම හිතනවා. මම තරිඳු රවිශංක CIC කෘෂි ව්‍යාපාර ගාල්ල දිස්ත්‍රික් වෙළඳපොළ සංවර්ධන විධායක නිලධාරී ලෙස කටයුතු කරනවා. දල්ලකින් වෙනසක් වැඩසටහනේ LPTA අවිත්තාව පොකුරු ගොවි කණ්ඩායම භාරව කටයුතු කළේ මම.
මූලික සමීක්ෂණයේදී අපි ඒ ඉඩම්වලදී හඳුනාගත් අඩුපාඩු වලට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ නව තාක්ෂණයත් එක්ක කොහොමද තේ වගාව සංවර්ධනය කරගන්නේ කියන උපදෙස් අපි ඔවුන්ට ලබා දුන්නා. ඒ වගේමයි ඉඩම් හිමියනොත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා ඔවුන් මුලින් කරපු අඩුපාඩු නිවැරදි කරගනිමින් ඒ වගාව සංවර්ධනය කරගන්න ඉතාමත් යොහුසුලුව උනන්දුවෙන් කටයුතු කළා. ඒ වගේම මේ ගමන් මගේදී ඇල්පිටිය කලාප තේ සංවර්ධන නිලධාරී කුමාර මහතා ඒ වගේමයි ඇල්පිටිය තේ පරීක්ෂක බන්දුල මහතාත් නිරන්තරයෙන් අපිත් සමග එකතු වෙලා ඉඩම් වලට ගමන් කරලා මේ උපදෙස් ලබා දෙමින් ඒ කණ්ඩායමත් සමග කටයුතු කරමින් තමයි මේ ජයග්‍රහණයට ඇල්පිටිය අවිත්තාව කණ්ඩායම ළඟා කරගත්තේ. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. ගාල්ල දිස්ත්‍රික්කයේ කතාව අහලා ඊළඟට අපි ඔබව රැගෙන යන්න සූදානමින් ඉන්නේ මාතර දිස්ත්‍රික්කයට. මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව දැන් සූදානමින් ඉන්නවා. දල්ලකින් වෙනසක් ජාතික ජයග්‍රහණය ගැනීමේ රහස මොකක්ද කියන දේ ඔබට කියන්න. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. මේක ඇවිල්ලා අපේ අම්මලා තාත්තලා තමයි ඉස්සර මේ වගාව කරගෙන ආවේ. ඊට පස්සේ අම්මලා තාත්තලාගෙන් තමයි අපිට ආවේ. අපි මේක බලුවන් පස්සේ මේකේ තේ එච්චර වගා කරාට මේ ආදායමක් එහෙම තිබුණේ නැහැ. නිකන් තේ අස්වැන්න වැඩි කරගැනීමේ ක්‍රමයක් කරේ මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ඊට පස්සේ අපිට කුඩා තේ සංවර්ධන අධිකාරියයි CIC පොහොර සමාගමයි ටීබෝඩ් එකයි ඒගොල්ලෝ එක්ක වෙලා අපි රැස්වීමක් තියලා ඒකෙන් කණ්ඩායමක් තීරුවා තේ ඉඩම් සංවර්ධනය කරලා වැඩියෙන්ම තේ ඉඩම් වලට වගා කරන්න කැමති අය කට්ටිය හැටියට. ඒකෙන් කණ්ඩායම් නායකම හැටියට මම තෝරලා කණ්ඩායම් 20ක් තීරුවා. 20ක් තෝරලා ඒ 20 අපිට දැනුවත් කරා මේක තේ ගහකින් දළු ප්‍රමාණයක් වැඩි වෙන හැටි, වංචියක් අයින් කරන්න හැටි, අරිබෝක්කා හොයන්න හැටි, පෝර දාන හැටි, තේ කපන හැටි ඒ ක්‍රම සේරම කියලා දුන්නා. කියලා දීලා ඒ හරහා තමයි අපි මේක තේ ගාල්ල වැඩි දියුණු කරගත්තේ. දළු ගැඩිල්ලෙන් අපිට කියලා දෙන අපි සාම එක තේ ගහකින් දළු ගන්න කට්ටිය අපිට ගෙනල්ලා දෙන්න ඕන. වංචිකොල 10ක් එක ගහකින් 10ක් කරලා ඇවිල්ලා දළු අපි දළු ගමන් දෙකක් කරනවා. 10ට එක සැරයක් කරනවා. ආයෙ දෙකමාරට එක සැරයක් කරනවා. 10ට කරනකොට කිලෝ එකක් කියලා දෙනවා. කිලෝ එකක් මේ ගෑම් 250ක් විතර එක්කෙනෙක් ගේනවා. ඒ ගෙනල්ලේ ඉවරලා පස්සේ ඒවා ලොකු දළු ප්‍රමාණයක් ඇදලා ඊට පස්සේ පොහොර යොදන්න අලුත් පොහොරයක් හඳුන්වලා දුන්නා යාර කියලා පොහොර දෙයක්. ඒක කවලම් කරන්න ඕන කිලෝ 5ක්. පොහොර දැන් අපි 700 උදාහරණයක් කියලා 750 දැම්මොත් 750ට යාර කිලෝ 5ක් කවලම් කරන්න ඕන. එහෙම කවලම් කරලා දාන්න ඒ ක්‍රම කියලා දුන්නා. ඒවෙන් තමයි ගොඩක් අස්වැන්න වැඩි වුනේ. මාතර දිස්ත්‍රික්කයේ දෙයන්දර තේ ව්‍යාප්ති කොට්ටාසේ ගොම්බද්දල කණ්ඩායම් නායකයා. මේ වැඩසටහන මුලින් ආරම්භයේදී මම සිතුවේ මේ එක්තරා වැඩසටහනක් පමණක් කියලා. නමුත් මේ ක්‍රියාවට නැංවීමේදී අපිට තේරුම් ගියා අපේ ඉඩම්වල ඵලදායීතාවය ඉහළට නංවෙන බව. ක්‍රමක්‍රමයෙන් මේ වැඩසටහන් මේ ක්‍රියාත්මක වීමේදී අපිට ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ඒ වගේම CIC කෘෂි ව්‍යාපාරය මගින් විශාල සහයෝගයක් අපිට ලැබුණා. විශේෂයෙන්ම 4 වෙනි පරම්පරාවේ යාරා මයික්‍රෝ ටී වැනි පොහොර භාවිතයේ තුලින් අපේ අස්වැන්න වැඩි දියුණු වුණා. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. මාතර දිස්ත්‍රික්කයේ සාර්ථකත්වයේ හඬ එහෙම අහද්දී මේ පිටිපස්සේ හිඳපු නිලධාරීන් කොහොමද මේකට දායක වුණේ කියන දේ ඔවුන්ගේ හඬින්ම ඇහුවොත් හොඳයි කියලා හිතෙනවා නේද? ඒ නිසා මේ වැඩසටහනින් අපි ඊළඟට අවස්ථාව දෙන්න සූදානම්ෙන් ඉන්නේ ඒ නිලධාරීන්ට. මාතර දිස්ත්‍රික්කයේ තුල මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ප්‍රාදේශීය කළමනාකර්තුමා නිශාන්ත පුෂ්පකෝරණ මෙතුමා ඇතුළු සියලුම නිලධාරීන් ගොඩක් ගම් මට්ටමේ බිම් මට්ටමින් තේ ඉඩම් වලට ගිහිල්ලා අවශ්‍ය උපදෙස් ලබා දීලා ඉවරලා මේ වැඩසටහන හඳුන්වලා දීලා ඉවරලා ගොවියන්ගේ හිතට මේ වැඩසටහන කාවද්දලා ඉවර වෙලා තමයි මෙම ජයග්‍රහණ සියල්ල ලබාගෙන සිදු කරේ. එහිදී අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියන එක තමයි අපි ගොවීන්ට උපදෙස් දුන්නේ මෙන්න මේ දේවල් කරන්න කියලා. අපි මුලින්ම කිව්වේ තමන්ගේ ඉඩමේ උස්සේවන ටික හදාගන්න. උස්සේවන ටික හදාගන්න මම හිතා CIC ආයතනයෙන් දුන්නා සෙවන පැල උස්සේවන පැල ඒක නිවැරදි ආකාරයට කොහොමද රෝපණය කරන හැටි අපි උන්ට කියලා දුන්නා. ඒ වගේ තමයි පහස් සෙවන නඩත්තු කරන හැටි, ඒව කප්පාදු කරන හැටි, ඒ වගේ තමයි පහස් සෙවන පාළු සිටවන හැටි. ඒ වගේම තමයි විශේෂයෙන්ම පාංශු රාජ්‍යරක්ෂණ කටයුතු වලදී කාණු ටික ගොඩ දාන හැටි, කාණුවේ කොහොමද අපි පස් කුට්ටිය තීරලා කාණුව ගොඩ දාන්නේ, ඒ වගේම තමයි කොහොමද කාණුවේ හොදන් යන එක කාණු ගැට්ට හොදන් යන එක වලක් වෙන විදියට කොහොමද සැවැන්දරා ටික හිටවන්නේ, ඒ වගේම තමයි තේ ගහගත්තට පස්සේ ගහේ කොහොමද වංගි අයින් කරන්නේ, ඒව නටු අයින් කරන්නේ, පොකුරුවත් අයින් කරන්නේ, ඒවෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද, ලැබෙන අස්වැන්න කොහොමද, ඒ වගේම තමයි
තව ගත්තට පස්සේ ඒගොල්ලන්ට තේ ඉඩමට අමතරව තේ ඉඩමට හානියක් නොවි තේ ඉඩමට අමතරව කොහොමද තව ආදායමක් විදිහට අතුරු භෝග එකතු කරගන්නේ විශේෂයෙන් පුවක් කුරුඳු ගම්බිරිස් ඒ වගේ අතුරු භෝග වලින් කොහොමද ඕගොල්ලන්ට ලැබෙන ආදායම ගැන දැනුවත් කර ඒ වගේම තමයි තව මීමැසි පාලනය වගේ කටයුතු කොහොමද මේම තේ ඉඩම ආශ්‍රිතව සිදු කරන්න කියන එක අපි කොහොමද දැනුවත් කළා දල කිලෝ 250 175 තිබ්බ තේ ඉඩම් අක්කරයකින් දල කිලෝ 400 500 අපි මේ කතා කරන ඉඩම මාර්තු මාසයේ වෙනකොට දල කිලෝ 950ක මට්ටමට අපි ගෙන්නලා දිනවා. අන්න ඒ තැනට ගෙන යාම නිසා අද වුන් ආර්ථික වශයෙන් අපිට වුන් දිනලා තියෙන්නේ. අපිට තරගයේ මට්ටමින් ජයග්‍රහණයක් ලැබුණත් නැතත් වුන් ආර්ථික මට්ටමින් ඉඩම දිනලා තියෙන්නේ. ඒකෙදි අදහස් කරන්න ඕන තේ තියෙන මිනිස්සුන්ට පුවක් වලින් ආදායම, තේ වලින් ආදායම, ගම්බිරිස් වලින් ආදායම, මීමැසි පාලනයෙන් ආදායම කද වුන්ට ලැබිලා තියෙනවා. ආර්ථික මට්ටමින් වුන් ඉතා සමුද්‍රිමත් කණ්ඩායමක් බවට මත පත් වෙලා තියෙනවා. වර්ෂයකටත් අධික කාලයක් තුළ අපි මේ දල්ලකින් වෙනසක් වැඩසටහන ප්‍රායෝගිකව අපි ඉඩම්වල ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉතින් එතෙන්දී අපි නව තාක්ෂණයේ භාවිතය තුළින් ඔවුන් නව මම් පෙත් ඔස්සේ ඔවුන් හිතන්නට පෙළඹුවා. ඉතින් ඔවුන්ගේ ඉඩම්වල බිම් සැකසීම ඊට පස්සේ හොඳ පැලයක් සිටුවීම පාළු සිටුවීමදී ඊට අමතරව සෙවන පාලනය උස් සෙවන සහ මධ්‍යස්ථ මට්ටමේ සෙවන පාලනය කාබනික ද්‍රව්‍ය යෙදවීම ඊට පස්සේ හරියාකාරව දළු නෙලියම පිළිබඳව පුහුණු කිරීම ඒ ආදී නොයෙකුත් වැඩසටහන් යහපත් කෘෂිකාරුන් පිළිවෙත් ගොඩක් අපි මේ ගොවීන්ගේ ඉඩම් තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉතින් ඒ තුලින් අවුරුද්දක් අවසානයේ ඉතා පැහැදිලිව අපිට නිරීක්ෂණය කරන්නට පුළුවන් වුණා ඔවුන්ගේ ඉඩම්වල ඵලදායීතාවයේ සෑහෙන වෙනසක්. ඉතින් ඒ වෙනස අත්කර ගන්නට සහයෝගී දැක්වුවා කුඩා තේව සමාජ අධිකාරියේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය ඒ වගේම ඊට පස්සේ සමස්ත ලංකා සමිති සංවිධානය ඊට අමතරව CIC කෘෂි ව්‍යාපාර සමූහය මෙතෙන්දී ලොකුවටම අපි මේ යන ගමනට දායකත්වය දැක්වුවා. ඉතින් එතෙන්දී අපි අත්කරගත්ත මේ ඵලදායීතාවය ඉහළට නංවපු දේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පරම්පරාව ඊළඟට ප්‍රදේශවාසී අනිකුත් කුඩා තේ ඉඩම් හිමියන්ටත් මේ ආදර්ශයක්ම කරගෙන ඔවුන්ගේ ඉඩම්වලත් ඵලදායීතාවය ඉහළ නැංවීමට සඳහා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන CIC කෘෂි ව්‍යාපාර සමූහය මේ අවස්ථාවට ලොකු දායකත්වයක් දැක්වුවා. ඉතින් මම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා සියලුම ආයතනවල සියලුම නිලධාරීන් මහතුන් වෙත. මම CIC කෘෂි ව්‍යාපාරයේ මාතර දිස්ත්‍රික්කයේ අලවි සංවර්ධන නිලධාරී සමීර අනුරසිරි කාලයත් එක්ක අපේ තේ නිෂ්පාදනය අඩු වෙන බවක් අපි දැක්කා. අපි ඒක හඳුනාගෙන අපේ CIC කෘෂි ව්‍යාපාරය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ක එක මේසයක සාකච්ඡා කරලා අපි වැඩපිළිවෙලක් හැදුවා දල්ලකින් වෙනසක් කියන වැඩසටහන. ඒ වැඩසටහනින් අපි ගොවීන් අතරට ගිහිල්ලා අපි මූලික පරීක්ෂණයක් සිද්ධ කරා ඒගොල්ලන්ගේ ඉඩම්වල ප්‍රධාන නිර්ණායක පහක් එක්ක ඉඩමේ දල්ලු නෙලීම උස්සෙවන මිටින් සෙවන පාලනය ඒ වගේම පස සංරක්ෂණය කප්පාදුව ඒ වගේම වැදගත්ම කරුණ තමයි පොහොර භාවිතය. මෙන්න මේ කරුණු පදනම් කරගෙන අපි දල්ලකින් වෙනසක් කියන වැඩසටහන නිර්මාණය කළා. අපි ඒක ගොවීන් 4000ක් සමග කණ්ඩායම් නායකයෝ 200ක් සමග දිස්ත්‍රික්ක 3ක් ඇතුළත ගාල්ලමාතර රත්නපුර කියන දිස්ත්‍රික්ක 3 අපි ක්‍රියාත්මක කරා. මෙහිදී අපි දැකපු දේ තමයි ගොවීන් ප්‍රායෝගිකව අපිත් එක්ක වැඩසටහන් වලට සම්බන්ධ වීම වැඩි වීම නිසා ඒගොල්ලන්ගේ දලුවස්සන්න ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඒගොල්ලන්ගේ ආදායම, ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය, ඒගොල්ලන්ගේ තිබිච්ච වටපිටාව හොඳ අතකට හැරෙන්න පටන් ගත්තා. දැන් අද වෙද්දී වසරක් කාලයක් නිමාව අපි දකිනවා. ඒ අවස්ථාවේ අපිට දැක ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා මිනිසුන්ගේ සතුට, ඒ වගේම ඒකේ සාර්ථකත්වය කතා කරන ඉඩමක් නිර්මාණය කිරීමේ හැකියාව අපිට මේ දල්ලකින් වෙනසක් වැඩසටහන සම්බන්ධ කිරීමත් එක්ක ගොවීන් අතරට අපි මේක ගෙන යාමත් එක්ක අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ වගේ ගොවීන් පිරිසක් අපේ රටට දායද කරන්න. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට. රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවත් හරියට මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් රත්නපුරේ හපන්නු එහෙම නැත්නම් රත්නපුරේ ජයග්‍රාහකයන් සොයාගෙන ආපු මේ ගමනේදී අපි දැන් ඔබව කැඳවාගෙන යන්න සූදානම්
හොඳම තේ ගොවියා සහ හොඳම ගොවි කණ්ඩායමේ මේ ජයග්‍රහණයේ කතාව පෙන්වන්න. CIC පොර සමාගමයි කුඩාතිවත සංවර්ධන අධිකාරියයි තමයි මේ වැඩසටහන ඉස්සලාම මේ කරගෙන ආවේ. ඉතින් මම ඒ රැස්වීම් වලට හැම එකටම සහභාගී වුණා. සහභාගී වෙලා ඒ හැම දෙයක්ම මම හොඳට ධාරණය කරගත්තා. ඒ ධාරණය කරගෙන ඇවිල්ලා මම ඒවා ඉඩමෙදි කරා. මම කරන ගමන් මම අනිත් ඉඩම වැඩ කරන කට්ටියට මම කියා දුන්නා. මේ විදියට කරන්න කියලා තියෙන අපි මේ විදියට කරමු. කියන විදිය කියා දීලා එතකොට අපිට ලොකු සහයෝගයක් මේ දක්වා අපේ ව්‍යාපෘති නිලධාරිතුමිය ඇත්තටම සෑහෙන අගය කරන්න ඕනේ. එතකොට අපිට සුජීව සර්ලා සෑහෙන ඒ කාලේ ඉඳන්ම අපිට උදව් කරා. අපි දුරකථනයෙන් කතා කරලා මාත්‍යා මේ අපි මේකට මෙහෙම එකක් තියෙනවට මොකද්ද කරන්නේ? ඇත්තටම අපිට පිළිතුරු දුන්නා. ඉතින් ඒ කට්ටියගේ කැපකිරීමත් එක්ක තමයි මම මෙතෙන්ට එන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වගේම අපි ඒකෙන් සෑහෙන අපි දැන් සාමාන්‍ය විදියට කරගෙන යනවට වැඩිය ලොකු දෙයක් අපි ඉගෙන ගත්තා. අපි අලුත් තාක්ෂණය ඉගෙන ගත්තා, අලුත් ක්‍රමවේද, ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තා මේ ව්‍යාපෘතිය හරහා. ඉතින් අපිට දැන් අලුත් පරම්පරාවේ පෝර භාවිතය, නිවැරදි කුසිකාර්මිකවත් පිළිවෙත් ටික, නිවැරදි කුසිකාර්මිකවත් පිළිවෙත් කියන්නේ ගොඩාක් විහිදෙන පරාසයක්. ඉතින් හැම එකටම පිළියම් අපි ඉගෙන ගත්තේ මේකෙන්. අපිට මේ ගල් ප්‍රධානම දේ තමයි ප්‍රාන්සු සංරක්ෂණය. අපිට ඒවා ලොකු ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඇත්තටම මේ වැඩසටහනින් අපිට දැක්විච්ච අය අවබෝධයෙන් අපි ලොකු දුරක් හිතුවා. අපි මේව කරන්න ඕනි, අනිවාර්යයෙන් මේව කරන්න ඕනි කියන එක. ඉතින් අපි ඒකට වැඩපිළිවෙල අපි යෙදුවා. අපිට ඒ වගේම අපි ආදායම් මාර්ග අපි ඒවෙන් හදාගත්තා. අපි හිතුවේ ආදායම් මාර්ග විදියට පුවක් එහෙම හිතුවට අපි ඒකෙන් ප්‍රාන්සු සංරක්ෂණය ඊට වඩා ලොකුට බලාපොරොත්තු වුණා. ඉතින් ඒ වගේ අපි මේ ඉඩමට හරියන ක්ලෝන අපි හිටවලා තියෙනවා. ඉතින් ඒවට උපදෙස් දීලා තියෙන ඒ නිලධාරීන් විසින්. ඉතින් අපි කියන්නේ අපි දන්න දැනුමට වැඩිය අපි කරන්න යන්නේ නැතුව එයාලා එක සම්බන්ධ වෙලා ඒ අහලා ඒ කරන එකෙන් අපිට සෑහෙන ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට කොහොමවත් මේ අතරමං වුණේ නැහැ. අපි නිවැරදිව මේ හැම දෙයක් ගැනම අවබෝධයෙන් හරි ක්‍රමයකට ගියා. ඒකෙන් අපිට ලොකු වාසියක් ලැබෙලා තියෙනවා. අපි ආර්ථික වශයෙන් අපි දියුණු වෙලා තියෙනවා. අපි මානසික වශයෙන් ගොඩක් දියුණු වෙලා තියෙනවා. අපිට ලොකු සැනසීමක් තියෙනවා. ඉතින් මේ තේවගාවත් එක්ක ඉතින් මේක අමාරු වැඩක් නෙවෙයි අපිට. ඉතින් අපි වතුර ලයින් ටික නම් බහගෙන ගලාගෙන යන ජලයේ ටික අපි අරන් හිටන් ඉඩකට පාවිච්චි කරනවා. ඒෙන් අපිට ලොකු පිටුවහලක් එනවා. ඉතින් මේ හැම දෙයක්ම අපත යන සම්පත්. අපත යන සම්පත් අපිට ආපුවන් පස්සේ ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්. දල්ලකින් වෙනසක් දේ අස්වනු සංග්‍රාමය. ඔද්දන ගොවි කණ්ඩායමේ 15 දෙනෙක්ගේ සමන්විත අපි සමාජිකාවන් මෙම ජාතික වැඩසටහනට එක්හසු වන්නට එකතු වෙන්නට පුළුවන් වුණා. එහිදී කොළොන්න තේ පරිශ්‍රක කොට්ටාසේ තේ ව්‍යාප්ත නිලධාරී ඉසුරු කන්දගොඩ නිලධාරීතුමත් එක්ක අපි එකතු වෙලා අපි සම්ප්‍රදායික තේ ගොවිය විදිහට මේ වැඩසටහන එන්න කලින් අපේ තේ වගාව භූමිය සකස් කරගෙන අපි අස්වනු ගත්තේ. දල්ලකින් වෙනසක් වැඩසටහන ආවට පස්සේ අපිට තාක්ෂණික දැනුම සම්පත්දායකත්වයත් එක්ක CIC කෘෂි ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කොළොන්න තේ පරිශ්‍රක කොට්ටාසේ තේ ව්‍යාප්ත නිලධාරී ඉසුරු කන්දගොඩ නිලධාරීතුමත් එක්ක අපි සමාජිකාවන්ගේ ශේෂ්ත්‍ර වලට ගිහිල්ලා ඒ අඩුපාඩු අපි හඳුනාගත්තා. හඳුනාගෙන ඒ අඩුපාඩු අපි ක්‍රමයෙන් සංවර්ධනය කරන්නේ කොහොමද කියලා අපි කතිකාවතේ යෙදුණා. පෙර වර්ෂවලට සාපේක්ෂව බලනකොට අද වෙනකොට අපේ ආර්ථිකය ගොවි මහතුන්ගේ ආර්ථිකය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපේ කණ්ඩායමක් විදිහට අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය සුහදත්වය වැඩි වෙලා තියෙනවා. අපේ ඉඩම් ගැන කතා කරනවා. අපේ කණ්ඩායමේ තියෙන සියලු සමාජිකාවන් අපි එක කණ්ඩායමක් විදිහට එක මිටකට එකතු වෙලා මේ ජාතික වැඩසටහන සමග අපි එකතු වෙලා ඉන්නවා. දල්ලකින් වෙනසක් දේ අස්වනු සංග්‍රාමය. රත්නපුරේ ජනතාව කියන විදිහටම මේ වැඩේ බොහොම ලෙහෙසි පහසු කටයුත්තක් නන් නෙවෙයි. මේ තරම් දුරක් රැගෙන ආපු ඒ ගමනට යෝධ ශක්තියක් වෙච්ච නිලධාරීන් පිරිසකුත් සිටිනවා. ඉතින් ඔවුන්ගේ හඬත් මේ වැඩසටහන ඔස්සේ ඔබට කියන්න අපි දැන් සූදානම්යි. කුඩා තේවතු සංවර්ධන අධිකාරියත් CIC කෘෂි ව්‍යාපාර සමාගමත් එකමුතුව 2024 වර්ෂයේ ආරම්භ කළ දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාම ජාතික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩසටහනට සමගාමීව තේ ගොවියන්ගේ තේ දළු නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් වසරක් පුරා ක්‍රියාත්මක වුණු දල්ලකින් වෙනසක් වැඩසටහනේ පළමු මාස 3 ඇතුළත අපි සාම්ප්‍රදායික ගොවියන්ගේ සිතුම් පැතුම් සහ ආකල්ප වෙනස් කිරීම සඳහා මා විසින් නිරන්තරයෙන් ඔවුන්ට ධනාත්මක ආකල්ප ඇති කිරීමේ අරමුණින් මේ වැඩසටහන
සංවිධානය කරගෙන ආවා. මේ ඒ සඳහා මට අප ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු ධම්මික මහතා, සහකාර ප්‍රාදේශීය කළමනාකරු සුජීව මහතා සහ CIC කෘෂි ව්‍යාපාර සමාගමේ ශේෂ්ත්‍ර නිලධාරී මහතුන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම දල්ලකින් වෙනසක් ව්‍යාපෘතිය නිසා ව්‍යාපෘතිය මගින් අපි පොද්දන ගොවි කණ්ඩායමේ ගොවියන්ගේ තේ ශේෂ්ත්‍රවල යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රමානුකූල කිරීම සඳහා දායකත්වයක් ලබා ගත්තා. සියලු ශේෂ්ත්‍ර නිලධාරී මහත්තුරුන්ට කලාප භාරතේ සංවර්ධන නිලධාරීතුමාට තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරීන්ට සහ අප කණ්ඩායමේ නායකතුමා ඇතුළු සියලු ගොවි මහත්තුරුන්ට මා ස්තුතිවන්ත වෙනවා. 2024 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ තේදළු නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා මේ දල්ලකින් වෙනසක් වැඩසටහන ඉමහත් පිටුවහලක් වුණා කියලා මා විශ්වාස කරනවා. පසුගිය වර්ෂයේ ආරම්භ කරපු දල්ලකින් වෙනසක් තේ අසුන් සංග්‍රාමයේ ජාතික වැඩසටහන රාජ්‍ය අංශ විදිහට කුඩා තේ සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය වගේම කුඩා තේවතු සමිති සම්මේලනයේ දායකත්වයක් ඇතිව පෞද්ගලික අංශයේ දායකත්වයේ විදිහට CIC කෘෂි ව්‍යාපාර සමූහය එක්ව ක්‍රියාත්මක කරපු දල්ලකින් වෙනසක් ජාතික වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයේ සැලකුවාම අපි ක්‍රියාත්මක කළා. තේ පරීක්ෂක කොට්ටාස 25ක් ආරම්භයා මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. එහිදී තේ පරීක්ෂක කොට්ටාස 25 පොකුරු ගොවි කණ්ඩායම් 75ක් මේ ව්‍යාපෘතියට එහෙම නැත්නම් මේ තරඟාවලිය සඳහා අපි ඉදිරිපත් කළා. එතනදී තෝරාගත්ත පොකුරු ගොවි කණ්ඩායම් 75ක් සක්‍රියව දායක වුණා මේ ව්‍යාපෘතිය තුළ. එතනදී සම්පූර්ණ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි තේ ගොවීන් 1500ක් පමණ මේ ව්‍යාපෘතියත් එක්ක එකතු වුණා. යම් කිසි දායකත්වයක් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඒ තේ නිෂ්පාදනය ලබා දෙන්න හැකියවීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. ඉතින් වසරක් පුරා ක්‍රියාත්මක වුණු මෙම දල්ලකින් වෙනසක් තේ අසුන් සංග්‍රාමයේ ජාතික වැඩසටහනට සක්‍රියව දායක වුණු රත්නපුර දිස්ත්‍රික් කුඩා තේ සංග්‍රහණ අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකාරතුමා, සහකාර ප්‍රාදේශීය කළමනාකාරතුමා, කලාප තේ සංවර්ධන නිලධාරීතුමන්ලා ඇතුළු තේ පරීක්ෂකතුමන්ලා සහ තුමියන්ලා මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔවුන් ඒ ලබා දුන්නු සහයෝගය එක්ක මේ ව්‍යාපෘතිය ඉතාමත්ම සාර්ථක අවසානයක් කරා අපි සියලු දෙනාටම යන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම CIC කෘෂි ව්‍යාපාර සමූහය විදියට සැලකුවොත් නියෝජිත මහත්තුරුන් ඉතා විශාල කැපකිරීමක් මේ ව්‍යාපෘතිය ආරම්භයත් එක්ක අවුරුද්දක් පුරා ඔවුන් වෙහෙසුණා, මහන්සිුණා. ඒ මහන්සිය ප්‍රතිඵල අද අපි මේ වෙනකොට භුක්ති විඳමින් පවතිනවා. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. ඉතින් මේ දැවැන්ත රූපවාහිනී නිර්මාණය පිටිපස්සේ ඉඳපු චරිත දෙකත් අද වැඩසටහනෙන් අපි පෙන්නනවා. ඒ තමයි කැමරා කරණයෙන් අපිත් එක්ක එකතු වුණු දිලුක සුලාෂණ. මේ තමයි අපේ තෙවන ඇස මේ වැඩසටහනේ. ඒ වගේම මේ දැවැන්ත නිර්මාණය CIC කෘෂි ව්‍යාපාර වෙනුවෙන් නිෂ්පාදනය කරන්න එකතු වුණු අපේ සඳුන් චාමර තමයි මේ ඉන්නේ. ඉතින් මේ කණ්ඩායමේ ශක්තිය නිසා තමයි ලංකාවේ තේ ගොවියට හොඳම වැඩසටහනක් අපිට ගෙන එන්න හැකි වුණේ. ඉතින් අපි ඔවුන්ටත් දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමයේ ජාතික වැඩසටහන වෙනුවෙන් ස්තුති කරමු. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. ඉතින් මේ වගේ දැවැන්ත වැඩසටහනක්, යෝධ නිර්මාණයක් ගොඩනගන්න ශක්තියක් වෙච්ච සියලු දෙනාම තුතිපූර්වකව සිහිපත් කරමින් අපි සූදානම් වෙන්නේ දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමයේ ජාතික වැඩසටහන විශේෂාංගය සමාප්ත කරන්න. රටේ ජාතික ආර්ථිකයට පණපවන කුඩා තේවතු හිමියන්ට ඉදිරි දිශානතිය සුබ වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි ඔබෙන් සමුගෙන යනවා රටේ තේ වගාවේ චිරස්ථිතිය උදෙසා දායක වූ දල්ලකින් වෙනසක් වැඩසටහන සමාප්ත කරමින් ඔබට ජයග්‍රාහී අනාගතයක්. අයිබෝවන්. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය.